මං දවසක් ඔය බණ්ඩාරවල ඇල්ල කියන ප්‍රදේශේ මේ රැස්වීමකට යනකොට කිතල් ඇල්ල කියන පාරේ යනකොටම අපේ පක්ෂේ සහෝදරයෙක් ඔය ගයිඩ් කෙනෙක් සුද්ධ ජෝඩුවක් එක්ක පයින් යනවා. ඒ සුද්ධගේ කරේ ඉන්න පොඩිම දරුවා. මේකක් දාගෙන යන්නේ. තව දරුවෝ දෙන්නේ කටෙන් එල්ලන් යනවා. මං ඉතින් නවත්තලා අපේ සහෝදරයත් ඊට වින්දා විස්තර ටිකක් අහුවා. අර කට්ටියගෙන් අහලා බලනකොට ඒ කට්ටිය මාස 3ක සංචාරයක් ලෝක. මාසයක් ලංකාවේ ඉන්නවා. ඊළඟ මාසේ වියට්නාම් යනවා කිව්වා. මං ලංකාවේ කොහෙද බැලුවේ. නුවරේදී ඉඳන් කිව්වා ඇල්ලට ආවේ ඇල්ලෙන් යනකෝ අරුගම්බි. අරුගම්බෙන් යනකෝ මිරිස්සෙන් යනකෝ උණවටුනේ ගිහිල්ලා ගල්කිස්සෙන් ගිහිල්ලා මාසිකුරුනාම ලංකාවෙන් යනවා. ඊට පස්සේ මාස 3ක සංචාරය. දරුවොත් අරගෙන නෝනත් එක්කතු කරගෙන මේ ලෝකෙ පෙන්න යනවා. මම මේ දැන් කොහෙද පයින් යන්නේ? රාවණ ඇල්ල බලන්න යනවා. මං කිව්වා රාවණ ඇල්ල බලන්න යන්න ඕනේ තාරපාර දිගේ මේ ඇයි මේ උඩින් යන්නේ කියලා. ඒ කට්ටිය කිව්වා නෑ. සිටියේ මේ තියෙන ඇත්ත රාවණ ඇල්ල තියෙන පයින් ගිහිල්ලා බලන්න. ඔබ ඔය බලලා එන්නේ අර පාරේ පේන රාවණ. සුද්ධ ඇත්ත රාවණ ඇල්ල බලන්න යනවා. පයි. ඒක දැන් කතා කර ගිහිල්ලා මම හිතුවා දැන් ඉතින් මාස 3ක් ඉතින් මෙච්චර රටේ ලෝක වටේ සවාරියක් ගහනවා නේ. ඉතින් ලොකු සල්ලිකාරයෙක් වෙන්න එපයි. මං අහුවා මොකක්ද දන්නේ නෑ. ව්‍යාපාරිකයෙක්ද රස්සාවක් හැම කරනවද කියලා. ඔව්. ජර්මනියේ අපේ මේ නගර සභාව වගේ එක එහෙ තියෙන පළාත් පාලන ආයතනයක උණු ගෙනියන වාහනේ රියදුරු මහත්තයා මේ. ඒ කට්ටියට මාස 3ක් දෙනවා නිවාඩුවක් ආණ්ඩුවෙන් දෙනවා ගාණක් පඩියෙන් ඉතුරු කරගත්ත ගාණ අරගෙන දරුවොත් එක්ක රට ලෝක වටේ යනවා සංචාර. සතුට භුක්ති විඳින. මේ ජීවිතය කියන්නේ කනවයි බොනවයි රස්සාවයි කරනවයි කියන එක විතරක් හැම නෙවෙයි. ඔය මනුස්ස ජීවිතයක් හම්බෙලා තියෙන්නේ බොහොම කලාතුරකින් හම්බෙන එකක් නේ. ඕක සැපෙන් ඉඳලා මැරෙන්න ඕනේ. තරහ වෙන්න එපා කිව්වට විඳින්න පුළුවන් ඔක්කොම දුක් විඳලා තමයි හල්වලුවේ කට්ටියත් මැරෙන්නේ. අපේ රටේ මිනිස්සු යනවාද මේ විදිහට වියට්නාමේ ගිහිල්ලා එන්න සිංගප්පූරුව බලලා එන්න ට්‍රිප් යනවා. කොහොමද දන්නව යන්නේ? බස් එකක් බුක් කරනවා. නඩේ ගුරේ පත් කරනවා. නැති බැරි කෙනා ඔය මොකක් හරි බැංකුවකින් ලෝන් එකක් ගන්න. රජයේ සේවකයෙක් නම් සුබසාධකෙන් ගන්න. ඔය මොන හරි කරලා දැන් බස් එකක් බුක් කරලා ගමේ දර පාර. අරක ෆුඩ් ට්‍රක් එකකට පාටවනවා. ලොකු හට්ටි ඩිගියට දාන. ගමේ හාල් එකතු කරනවා. නැත්තම් ගෑස් සිලින්ඩරයක් ලිපක් දාගන්න. ඒකලා උදේ පාන්දර හිරි පාන්දර නගිනවර වාහනේ. දැන් පොළොන්නරුවේ යනවා. ඇවිදලා රෑ වෙනකොට ඔය මොකද්ද විශ්‍රාම ශාලාවක නව. දැන් ලොකු කට්ටිය දැන් පොල් ගන්නවා. පිරිමිය ගන්නවා. ගෑනු කට්ටිය හාල් කරනවා. රෑ 11 12 වෙනකම් තම්බලා කාලා දැන් ඔන්න 12ට එක විතර බුදියෙන. පාන්දර 3ට 4ට නැගිනවා. ඊට පස්සේ ඔය යන්න බෑ. දැන් උයනවා. ඒකලා පටවන ආපහු ඩිගියට මේ ටික. ඔන්න තිරිකුණා මලේට යනවා. වැවක් අයිනේ කනවා. ආයි රෑ අර විදියටම කොතන හරි ඉන්නවා. අනුරාධපුරයට යනවා. දවස් 4ක විතර හල්වලුවට ඇවිල්ලා දවස් 3-4ක් තෙල් ගානවා හන්දි වෙල ට්‍රිප් එක ගිහිල්ලා. අර කුණු ට්‍රැක්ටරේ මිනිස්සයා දරුවොත් එක්ක ඇවිල්ලා ඇල්ලේ හෝටලයක් බුක් කරලා ලංකාවේ කෑම ටිකක් රස බලලා ලංකාවේ සින්දුවක් අහලා ලංකාවේ නැටුමක් බලලා රාවණැල්ලක් බලලා හැමතැනම බලලා යන තරහ වෙන්න එපා කීවට ඒ මැරෙන්නේ ලංකාවත් දකින්න. සුද්ධ මේිට වැඩිය දැකලා තියෙන බොරුද මං අහන්නේ. මාසයක් අර සුද්ධ රටේ ඉන්නවා නම් ඌ දැකලා තියෙනනේ අපිට වැඩිය. ලංකාවත් දකින්න නැතුව මැරෙනවා. ඔන්න ආණ්ඩු හදාගෙන